නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ප්‍රථමයෙන්ම අපට මේ උතුම් ධර්මය බොහොම පැහැදිලිව කියලා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප හැම දිනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, දැන් මේ පින්වතුන් සූදානම් වෙන්නේ අපේ ජීවිතය යහපත් කරන ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න. අද දවසේ මේ සුදම් අරණ සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරන්නේ ජනවාරි 24 වන දින ජන්මදිනයේ යෙදෙන අමාලි පතිරාජ මහත්මියට සෙත් පැතීම පිණිස ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි අසංග පතිරාජ මහතා සායේ පවුලේ සියලුම දෙනාත් ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනා විසින්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මෙන්න මෙහෙම. කොහොමද? මහණෙනි, මගේ ධර්මය, මම දේශනා කරන ධර්මය හරියට කණ්ණාඩියක් වගේ කියලා. මොකක් වගේද? කණ්ණාඩියක් වගේ. අපි හැමෝම කණ්ණාඩිය පාවිච්චි කරලා තියෙනවා. කණ්ණාඩිය ඉස්සරහට ගියපුවාම පේන්නේ මොකක්ද? කණ්ණාඩිය ඉස්සරහට ගියපුවාම ඉස්සෙල්ලාම පේන්නේ කණ්ණාඩිය. නේද? කණ්ණාඩිය තුලින් අපිට පේන්නේ මොකක්ද? තමන්ව. නේ? අපිව පේන්න පටන් ගන්නවා. හොඳේ. එතකොට අපි කණ්ණාඩියක් ඉස්සරහට අපි යන්නේ ඇයි? දැන් ඔයගොල්ලෝ හැමදාම උදේට ඔන්න වැඩට යන්න, රස්සාවට යන්න නේද? සමහරලාට ළමයි ඉස්කෝලේ යන්න නේද? මොකක් හරි ගමනකට අපි එළියට යනකොට අපි උදේ නැගිටලා මොකද කරන්නේ? මොනවද ගන්න යන්නේ කොතෙන්ද? බාත්රූම් එකේ තියෙන කණ්ණාඩියක් නේ. හැම බාත්රූම් එකකම වගේ කණ්ණාඩියක් තියෙනවා. ගිහිල්ලා අපි මොකද්ද බලන්නේ? ඉස්සෙල්ලාම අපේ මූණේ තියෙන අඩුපාඩු ටික නේ. කොණ්ඩේ අවුල් වෙලාද නේද? ඊළඟට ඇස්වල මොන හරි තියෙනවද? මූණේ මොන හරි තියෙනවද නේද? එහෙම කරගන්නවා. ඊට පස්සේ ඔන්න ඇඳුම් ඇඳගෙන ආයෙ මොකද කරන්නේ? කණ්ණාඩිය ගාවට ගිහිල්ලා ආයෙත් ඇඳුමේ අඩුපාඩු හදාගන්න නේ. ඇඳුම අවුල් වෙලාද? පොඩි වෙලාද කියලා බලනවා නේ. හරියට මැදිලාද කියලා බලනවා නේ. එතකොට කණ්ණාඩි ඉස්සරහට ගියපහම අපේ මොනවද පේන්නේ? වැඩිපුරම අපේ අඩුපාඩු ටික පේනව නේද අපිට? කාගේ අඩුපාඩු ටිකද පේන්නේ? තමන්ගේ අඩුපාඩු ටික නේද? අපි සාමාන්‍යයෙන් කණ්ණාඩියක ඉස්සරහට ගියපහම එහෙම අඩුපාඩුවක් දැක්කට පස්සේ අපි බය වෙනවද? නෑනේ නේ. අපි මොකද කරන්නේ? ඒක කලබල නැතුව හදා ගන්නවා නේද? අපි කලබල නැතුව ඒ අඩුපාඩුව හදා ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයත් ඒ වගේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් ඒ වගේ.
කන්නඩියක ඉස්සරහට ගියා වගේ. ධර්මයේ ඉස්සරහට ගියපුවාම ධර්මයේ ඔබට අහන්න ලැබෙනකොට ඔබට පේන්න පටන් ගන්නේ කවද? තමන්. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන්ගේ අපේ ජීවිතය ගැන. අපේ ජීවිතයේ තියෙන අඩුපාඩු ටික බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. හරියට කණ්ණාඩියක් අපිට අපේ අඩුපාඩු ටික පෙන්නනවා වගේ. තේරෙනවද? එතකොට අපි අඩුපාඩු දැක්කම මොකද කරගන්නව? අපි ඒක හදා ගන්නවා. හඳුද? අඩුපාඩුවක් දැක්කහම ප්‍රධාන දේ තමන්ගේ අඩුපාඩුවක් හරි තව කෙනෙක්ගේ අඩුපාඩුවක් හරි දැක්කොත් කරන්න ඕනේ පළවෙනි දේ තමයි කලබල වෙන්න එපා. හොඳද? මොකද කරන්න ඕනේ? කලබල වෙන්න එපා. කලබල නැතුව ඉන්න. කලබල වුණොත් අපි හරියට ඒක කරගන්නේ නැහැ. අපි ඒක හරියට හදාගන්නේ නැහැ. තේරුණාද? කලබලෙන් වැඩට යන්න ලෑස්ති වෙන දවස් තියෙනවනේ. කලබලෙන් වැඩට යන්න ලෑස්ති වුණා මොකද වෙන්නේ? මොකක් හරි අඩුපාඩුවක් තියෙන්නේ නැද්ද? හිටින්නේ නැද්ද? ඉතුරු වෙන්නේ නැද්ද? තියෙනවා. අන්න ඒ වගේ තමයි. අඩුපාඩු දැක්කම තමන්ගේ අඩුපාඩුවක් වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ අඩුපාඩුවක් වෙන්න පුළුවන්. දැක්කම කලබල වෙන්න එපා. හොඳේ. අපේ තියෙන ප්‍රශ්නේ තමයි අපි විශේෂයෙන් තමන්ගේ නෙමෙයි අනිත් අයගේ අඩුපාඩු දැක්කම අපි කලබල වෙනවා. ටක් ගාලා. හොඳේ. හිතන්නකො ඔන්න අපිත් එක්ක ජීවත් වෙන කෙනෙක්. හොඳේ. බිරිඳ වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්, නේද? ගෙදර ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්. කෙනෙක්ගේ අඩුපාඩුවක් දකින්න. හොඳේ. වැරද්දක් කරනවා දකින්න. සිද්ධ වෙන පළවෙනි දේ මොකද්ද? කලබල වෙනවා. අපි කලබලෙන් ඒ වැරද්ද හදන්න උත්සාහ කරන්නේ නැද්ද? කලබල වෙලා වැරද්ද හදන්න උත්සාහ කරනකොට අපි පළවෙනියටම කරන්නේ මොකද්ද? කෙනෙක්ගේ වැරද්දක් හදන්න උත්සාහ කරනකොට කෑ ගහන එක නෙමෙයි. කෑ ගහන එක තමයි. බයින් එක නෙමෙයි. බයින් එක තමයි. තරහ ගන්න එක නෙමෙයි. තරහ ගන්න එක තමයි. ඔබ හිතනවාද කලබල වෙලා තරහ අරගෙන කෑ ගහලා හොඳද? රණ්ඩු වෙලා කෙනෙක්ගේ අඩුපාඩුවක් හදන්න පුළුවන් කියලා. ඔබ විශ්වාස කරනවද? එහෙම අඩුපාඩු හදන්න බෑ. අපි සමහර වෙලාවට කෑ ගහනකොට, තරහ ගන්නකොට, කලබල වෙනකොට මිනිස්සු ඒ මිනිස්සුන්ගේ අඩුපාඩු හදාගත්තා වගේ අපිට පෙනෙයි. හොඳයි. හිතන්න ඔයගොල්ලෝ දරුවෙකුට කෑ ගහනවා කියලා. ළමයෙකුට හරි වේවා, ගෙදර කෙනෙකුට වේවා. වැරද්දකට අපි කෑ ගහනවා, බයිනවා. හොඳද? තර්ජනය කරනවා. අපි ආයෙම කරන්න කරොත් එහෙම ගහනවා. අපිට පේනවා ඒ කෙනා ඒක කරන්නේ නැහැ වගේ. ඊට පස්සේ ඒක කරන්නේ නැති වෙයි කියලා අපිට හිතෙනවා. හොඳට මතක තියාගන්න. ඒ වෙලාවට අපි කරන්නේ වැරද්ද හදාගන්න එක නෙමෙයි. මොකද්ද? වැරද්ද යටපත් කරගන්න එක. වැරද්ද හංග ගන්නවා අපි. හොඳේ. ඒක හරියට මොකක් වගේද? බැලුම් බෝලයක්. හිතන්න බැලුම් බෝලයක් අපි වතුර යට තියාගෙන ඉන්නවා. ඔබාගෙන ඉන්නවා. හොඳේ. දැන් බැලුම් බෝලේ වතුර යට තියෙන්නේ මොකක් නිසාද? අපි අල්ලගෙන ඒ බැලුම් බෝලේ ඔබාගෙන ඉන්න නිසා. හැබැයි කොයිම වෙලාවක හරි අපිට මේ අත ගන්න වෙනවා. නේ? අපිට හැමදාම වතුර බැලුම ඔබාගෙන ඉන්න බෑනේ. අත ගත්ත දවසට මොකද වෙන්නේ? ආයෙත් උඩට එනවා. නේ? ඔන්න ඔය වගේ තමයි අපි තරහෙන් ප්‍රශ්න විසඳන්න ගියපහම, වැරදි හදන්න ගියපහම, මිනිස්සුන්ගේ අඩුපාඩු හදන්න ගියපහම ගොඩක් වෙලාවට ඒ මනුස්සයා වැරද්ද හදා ගන්නවට වඩා කරන්නේ ඒ වැරද්ද හංග ගන්න එක. අහුවෙන්නේ නැතුව වැරද්දක් කරන්නේ කොහොමද කියලා කල්පනා කරනවා ඊට පස්සේ. හොඳේ. අන්න ඒ වගේ තමයි අපේ වැරදි දැක්කම, තව කෙනෙක්ගේ වැරද්ද දැක්කම කවදාවත් කලබල වෙන්න එපා. හොඳට වෙලාව අරගෙන හිතන්න. ඇයි මේ කෙනා මේ වැරද්ද කරන්නේ? මොකද්ද හේතුව? තමන් ගැන හිතුවොත් තමන්ගේ අඩුපාඩුවක් දැක්ක කියලා හිතන්න. තමන්ට වැරදුනා කියලා හිතන්න.
හොඳට වෙලාව අරන් හිතන්න ඇයි මට වැරදුනේ? මොකද්ද මගේ අඩුපාඩුව? හොඳේ. දැන් තමන්ගේ ඔන්න මං කියන අනිත් පැත්තට තමන්ගේ වැරද්දක් දැක්කම මොකද වෙන්නේ කියලා. කලබල වෙනවනේ. කලබල වෙච්ච ගමන් මොකද්ද හිතන්නේ? අයියෝ මට මේව කරගන්න බෑ. නේ? මට හරියන්නේ නැහැ. මම මහා වාසනාවන්තයි. එහෙම කියලා තමයි පින්වතුනි ගොඩක් මිනිස්සු සියදි විනාශ ගන්න. ඔන්න ඔය ප්‍රශ්නේ නිසා. තමන්ට මේකට විසඳුමක් නැති වෙයි කියලා හොයන්න. එයාට දැනෙනවා. මේකට විසඳුම මේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ කියලා. ගොඩක් මිනිස්සු සියදි විනාශ ගන්න ඔන්න ඔය නිසා. මොකද්ද? ප්‍රශ්නයකට විසඳුමක් හොයාගන්න බැරි කොට. එතකොට ඒ කෙනාට හිතෙනවා මට තියෙන එකම විසඳුම දැන් මොකද්ද? තමන්ගේ ජීවිතේ නැති කරගන්න. එයා හිතනවා ඒ වෙලාවට මම ජීවිතේ නැති කරගත්තොත් හරි මේ ප්‍රශ්නේ ඉවරයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔබ ජීවිතේ නැති කරගත්තේ කියලා ඔබේ ප්‍රශ්නේ විසඳෙනවද? නැහැ. නැවතත් අපි උපදිනවන කොහේ හරි. නේ? හිතන්නකො මෙහෙම. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරා සියදි විනාශ ගැනීම. තමන්ගේ ජීවිතේ නැති කරගත්තොත් ඒ කෙනාට යහපත් උපතක් ලැබෙන්නේ නැහැ. හරිද? ඔන්න මනුස්ස ජීවිතේ ඉන්නවා. මේ වටින ජීවිතේ අපි නැති කරගන්නවා අපිම. ඊළඟ ජීවිතේ හිතන්නකෝ තිරිසන් ලෝකේ ඉපදුණා කියලා. දැන් මොකද වෙන්නේ? මේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ කන්න අදින්න හරි තිබුණා. දැන් තියෙනවද? නැහැ. මේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරදරයක් වුණොත් උදව් කරන්න නේද? බඩගින්නක් හැදුනොත් කියන්න පුළුවන් අපිට. කෙනෙකුට උදව් කරන්න ඉන්නවා. දැන් කවුරුත් නැහැ. තමන්ට තමන්වත් නැහැ. ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා තමන්ගේ අඩුපාඩුවක් දැක්කත් තව කෙනෙක්ගේ අඩුපාඩුවක් දැක්කත් අපි කරන්න හොඳ නැතිම දේ තමයි කලබල වෙන එක. තේරුණාද? කවදාවත් කරන්න එපා. හොඳට කල්පනා කරන්න ඇයි මට වැරදුනේ? මොකද්ද මේ වැරදින්න හේතුව? හොයාගෙන යන්න මේ හේතුව තියෙන තැනට. ඇයි මට මෙහෙම හිතෙන්න හේතුව? හොයාගෙන යන්න. අන්න එතෙන්ට ගිහිල්ලා පටන් ගන්න ප්‍රශ්නේ විසඳන්න. තේරුණාද? තව කෙනෙක්ගේ වැරද්දක් දැක්කත් එහෙම තමයි. ඇයි මේ කෙනා වැරද්ද කරන්නේ? මොකද්ද හේතුව? ඇයි මෙයා මෙහෙම හිතන්න හේතුව? හොයාගෙන යන්න. හොයාගෙන ගිහිල්ලා මේ වැරද්දේ මුලට යන්න. මුල ප්‍රශ්නේ විසඳුවොත් මොකද වෙන්නේ? නැවතත් වැරද්ද ඇති වෙනවද? නැහැ. අපි හැමදාම කරන්නේ මුල විසඳන එක නෙමෙයි. මොකද්ද? අග ගහ කපන එක. හිතන්න ගහක් තියෙනවා කියලා. ලොකු ගහක් තියෙනවා. අපි කපනවා. මේ ගහ අයින් කරන්න ඕන කියලා. හොඳයි. මේ ගහ හරියන්නේ නැහැ කියලා කපනවා. කන්දෙන් කපලා දානවා. කපලා යනවා ගෙදර. හිතනවා අපි මේ ගහ හරි දැන් ඉවරයි කියලා. ටික දවසක් ගියාම මොකද වෙන්නේ? ආයෙත් ලියලනවා. ආයෙත් දලු දානවා. ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳන්න නම් ආයෙ ඇති නොවෙන්න නම් අපි මොකද්ද කරන්න ඕන? ප්‍රශ්නේ මුලට යන්න ඕන. තේරුණාද? ප්‍රශ්නේ මුලට යන්න. කලබල නැතුව විසඳන්න ඕන. කලබල නැතිකම කියන එක හරි ජීවිතේට පිටුතුනේ කලබල නැතිකම කියන එක ලොකු ආශිර්වාදයක්. හිතන්න බලන්න දැන් අපේ මේ ලෝකේ අපි මේ ජීවත් වෙන ලෝකේ තියෙනවනේ. මේ ලෝකේ සකස් වෙලා තියෙන්නේ අපිව කලබල කරවන්නද නැත්නම් අපේ හිත සංසිඳවන්නද? අපිව කලබල කරවන්න. තේරුණාද? හිතන්න මෙහෙම ඔන්න උදේම නැගිට ගමන් ෆෝන් එක අතට ගන්න. නේ? ගොඩක් අය උදේ නැගිට ගමන් කරන පළවෙනි දේ මොකද්ද? ෆෝන් එක ගන්න එකනේ. නේ? ඒ ඉඳන් චුට්ටක් වෙලා නේද? Facebook එකේ වෙන්න පුළුවන්. YouTube එකේ වෙන්න පුළුවන්. Instagram එකේ වෙන්න පුළුවන්. ටිකක් වෙලා ඉඳලානේ ගොඩක් අය ඇඳෙන් බහින්නේ. නේ? දැන් සමාජ මාධ්‍ය කියන එක මේක හරීම වැදගත් මාතෘකාවක් අද කාලේ. මොකද ඉස්සර කාලේ වගේ නෙමෙයි. අද කාලේ ලෝකේ දියුණුවයි බාහිරව දියුණුව තියෙන බාහිරව. තේරුණාද? ආධ්‍යාත්මික නෙවෙයි බාහිරව.
සමාජ මාධ්‍ය කියන එක වැරදි දෙයක් නෙමෙයි. හොඳයි. ගොඩක් මිනිස්සු බනින්න මොකේද? Facebook හොඳ නෑ. YouTube බලන්න හොඳ නෑ. මේවා තමයි අපිව කන්නේ. නෑ. ඒවා අපිව කන්නේ නෑ. අපි තමයි අපිව කාගන්නේ. ඇයි? කවුද පාවිච්චි කරන්නේ? අපිවනේ. අපිට තීරණය කරන්න පුළුවන් නේද මම මේක පාවිච්චි කරනවද නැද්ද? නේද? මේ වෙලාව මේක මට වැදගත්ද නැද්ද? අපිට තීරණය කරන්න බැරිද? අපිට තීරණය කරන්න පුළුවන්. හිතන්න ගොනු උදේම නැගිටලා මොකක් හරි ඔන්න ප්‍රවෘත්තියක් බලනවා කියලා. හොඳයි. ප්‍රවෘත්තියක් බලනකොට ඔන්න ගොඩාක් වෙලාවට ප්‍රවෘත්ති බලලා ඉවරනකොට හිත ඇවිස්සීලාද හිත නිවිලාද? මේ දවස්වල බලන්න. මේ බඩු ගණන් වැඩි වෙලා තවත් බඩු ගණන් වැඩි වෙනවා කියලා අහපුවා මොකද වෙන්නේ? තවත් කලබල වෙන්නේ නැද්ද? තවත් හිත කලබල වෙනවා. නේ? ඊළඟට ඔන්න කොහේ හරි මොකක් හරි කාට හරි අසාධාරණයක් වෙලා තියෙනවා කියලා හිත. දැන් අපි ඒක දකිනවා උදේම නැගිට ගම. උදේම දකින්න සමහරලාට ඔන්න කවුරු හරි මොකක් හරි කාට හරි අසාධාරණයක් වෙලා. නැත්තම් තමන් කැමති නැති දේශපාලඥයෙක් කතා කරනවා. මම දැකලා තියෙනවා සමහර මිනිස්සු ටීවී එක ඉස්සරහා ඉඳගෙන හොඳේ ටීවී එක ඉස්සරහා ඉඳගෙන අර දේශපාලඥයන්ට සාප කරනවා. හොඳේ මුන්ට හෙන ගහන්න ඕනේ එහෙම කියලා කියන්නේ නේ. මම මේ ටිකක් වෙලා ඉන්නකොට මට කල්පනා දැන් මේ කියන වෙලාවේ අපි මේ තරහ අරගෙන අපි කලබල වෙලා අපි සාප කරන වෙලාවේ අර මිනිස්සයා මොනව කරන්නේ නැද්ද මේ දේශපාලඥයා? හොඳට කාලා බීලා නේද? හොඳට කාලා බීලා නිදි ඇති. අපි මේ කොහෙවත් ඉන්න මිනිස්සෙක්ින්ද අපි අපේ ලේ ටික පුච්චගෙන අපේ හිත කලබල කරගෙන නේ සමහරවිට ඔය තරහ දැන් ඔළුවේ තියෙනවනේ. හිතන්න එපා මේ තරහ කියන එක ආවිල්ලා යනවා කියලා. තරහ කියන එක ඇතුලේ එකතු වෙනවා. තරහ කියන එක ඇතුලේ එකතු වෙන දෙයක්. හොඳට මතක තියාගන්න. සමහර ඔයගොල්ලෝ දැකලා තියෙනවද මිනිස්සු එක පාටම තමන්ගේ තරහ පාලනය කරගන්න බැරුව මේ දේවල් පොලේ ගහගෙන කුඩු කරගෙන සමහරවල් මිනි මරාගෙන යනවා. දැකලා තියෙනවනේ. ඔයගොල්ලෝ හිතනවද ඒ මොහොතට ආපු තරහක් කියලා ඒක? නෑ. ගොඩක් වෙලාවට පින්වතුනි ඒ වගේ තරහක් පිට වෙන්නේ අපේ අතින් එක අවස්ථාවක තිබ්බ ප්‍රශ්නයක් හින්දා නෙමෙයි. කාලයක් එක දිගට තරහ කියන එකතු වෙලා හිතේ පීඩනේ වැඩි වෙලා පුපුරලා යන තැනක්. තේරුණා? ඔබලා දැකලා තියෙනව නේද මේ කුණු කන්ද බ්ලූ මැන්ඩල් පැත්තේ තියෙන කුණු කන්ද නේ? ඔක කාලයකට සැරයක් පුපුරනවා උඩින්. තේරුණා? ඇයි? කුණු එකතු වෙලා මොකද වෙන්නේ? දරා ගන්න බැරුව ඇතුලේ පීඩනය වැඩි වෙනවා පුපුරනවා. ඔය වගේ තමයි තරහ යන්නේ. තරහ කියන එක එකතු වෙනවා. අද චුට්ටක් තරහ යනවා. ඔන්න උදේම නැගිටිනකොට මොකක් හරි දෙයක් දැක්ක තරහ ගියා. ඒක එකතු වෙනවා. හොඳේ. ඊට පස්සේ ඔන්න ගෙදර උදේ නැගිටපුවාම වටේ තියෙනවා මොන තරහ යන්න දේවල්. නේ තරහ විශ්සෙන දේවල් කියනවා වචන හැසිරීම් කරන දේවල් කියන දේවල් හැසිරෙන විදිහ නේ අනිත් අය. ඒ වගේ තරහ මොකද වෙන්නේ? එකතු වෙනවා. ඊට පස්සේ ඔන්න ඕගොල්ලෝ යනවා වැඩට. නේ? වැඩට ගියපහම මොකද වෙන්නේ? වැඩට ගියපහම හිත නිවෙන දේවල්ද තියෙන්නේ? නැහැ. ඇවිස්සෙනවා. කලබල වෙනවා. එව්වත් එකතු වෙනවා. අපි එළියට පිට කරන්නේ එකතු වෙනවා ඇතුලේ. ඊට පස්සේ ඔන්න වාහනේ එනකොට ට්‍රැෆික් එකට අහු වෙනවා කියලා හිතන්න. තේරුණා? ට්‍රැෆික් එකට අහුලා ඉන්නවා. දැන් මොකද වෙන්නේ? ආයෙත් තරහයි. ඒවත් එකතු වෙනවා. ඔන්න දැන් මේක දැන් හිතේ හිර වෙලා ඔයගොල්ලෝ ගෙදර එනවා හවසට. හරි? දැන් හිතේ දැන් පීඩනේ වැඩි වෙලා නැතිද? ගෙදර ඉන්න ඕන පොඩි කෙනෙක් වේවා කවුරු හරි වේවා දන්නේ නැහැ මොන හරි දෙයක් කියනවා හිතරේ. දැන් මොකද වෙන්නේ? පුපුරලා යනවා. අපි හිතන්නේ අපි මේ කෙනත් එක්ක තරහ ගත්තා කියලා.
මේ කියපු දෙයට තරහ ගත්තා කියලා. නෑ. අපි තරහ අරගෙන තියෙන්නේ සිද්ධවීම් සමුදායක එකතුවක් නිසා. තේරුණාද? ඒ නිසායි තරහ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. දැන් කෙනෙකුට කියන්න පුළුවන් තරහ කියන එක ප්‍රශ්නයක් නෑ. අපිට තරහ ඕනේ නැත්තම් මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න බෑ කියලා. නේ? එහෙම කියනකොට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන දෙයක් පෙන්නනවා. තරහ කියන්නේ පින්වතුනි ගිනි පුපුරක් වගේ. පුංචි ගිනි පුපුරක් එච්චර භයානකද? නෑ. පොඩි ගිනි පුපුරක් නේ? හැබැයි මේ ගිනි පුපුරකට පුළුවන් පලාතක් විනාශ කරලා දාන්න. තේරුණාද? පලාතක් විනාශ කරලා දාන්න පුළුවන්. මගේ පුංචි කෙනෙක් හිටියා. මගේ පුංචි නැති වුණේ ගෑස් ටැංකිය ලීක් වෙලා ගෑස් එක පුපුරලා ගිනි අරගෙන නැති වුණේ. උදේ නැගිටලා කුස්සියේ ස්විච් එක දැම්ම විතරයි. එච්චරයි. සම්පූර්ණයෙන්ම ගිනි ගත්තා. පුංචි ගිනි පුපුරකට. තේන ඉස්සර අර ස්විච් එක දානකොට පුංචි ගිනි පුපුරක් යනවා. ඔය ගිනි පුපුරට හැමදේම අලු වුණා. ඔය වගේ තමයි තරහ. තේරුණාද? පොඩි දෙයක් එකතු වෙලා එක තැනකදී පුපුරලා යනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තරහ කියන එක භයානකයි. තේරුණාද? තරහ කියන එක භයානකයි. කලබල නැති හිතක් හදාගන්න. මෛත්‍රිය පුරුදු කරන්න. ඔය ගිනි පුපුර නිවන එකම පැන් පොද, එකම වතුර බින්දුව තමයි මොකද්ද? මෛත්‍රිය. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඉවසන්න පුරුදු වෙන්න. බුදුරණාහිගේ ධර්මයේ කෙනෙකුට පුරුදු කරන්න පුළුවන් ඉහළම දේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉවසීම. තේරුණා? ඉවසීම. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කන්ති පරමං තපෝතිතික්ඛා. ඉවසීම තමයි මේ ලෝකේ තියෙන උතුම්ම තපස කියලා. ඒ නිසා අපිත් පුරුදු වෙන්න ඕනේ කලබල නැතුව ඉන්න. කලබල නැතිකම හදාගන්න මම ඔයගොල්ලන්ට හරි ලස්සන ක්‍රමයක් කියලා දෙන්න. හිතේ කලබල නැතිකම හදාගන්න. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ රාහුල ස්වාමීන් වහන්සේට. රාහුල ස්වාමීන් වහන්සේට දේශනා කරනවා මෙන්න මෙහෙම. කොහොමද? පින්වත් රාහුල කණ්ණාඩියෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද කියලා අහුවා. රාහුල ස්වාමීන් වහන්සේගෙන් අහුවේ මොකද්ද? කණ්ණාඩියෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද කියලා. රාහුල ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි තමන්ගේ ශරීරයේ විමසා බලන්න, තමන්ගේ ශරීරයේ තියෙන අඩුපාඩු ටික හදාගන්න තමයි අපි කණ්ණාඩිය පාවිච්චි කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාහුල ඔන්න ඔය වගේ තමයි. අපි යමක් කරන්න කලින්, කියන්න කලින්, හිතන්න කලින් හොඳට විමසන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? විමසන්න ඕනේ තමන්ගෙන්. මේක අපි ගොඩක් වෙලාවට කරන්නේ නැහැ. හරි? මොනවාද? යමක් කරන්න කලින්, කියන්න කලින්, ඊළඟට හිතන්න කලින් විමසනවා තමන්ගෙන්. මොකද්ද විමසන්නේ? හරි ලස්සනට දේශනා කරන මොකද්ද? මම මේක දැන් ඔන්න කරන්න යන්නේ. මම යමක් දැන් කරන්න කැමතියි. හොඳයි. මම මේ කරන දේ නිසා මට අයහපතක් වෙනවද? මොකද හිතන්න ඕනේ? මට අයහපතක් වෙනවද? මට පාඩුවක් වෙනවද? මට පසුතැවෙන දෙයක්ද මේ? මම පසුතැවෙන දෙයක්ද මම මේ කරන්න යන්නේ කියලා හිතන්න කියනවා. හොඳයි. ඕක හිතන්න බැරි ඇයි අපිට? අපි හරි වේගවත් දැන්. නැද්ද? අපේ හිත වේගවත් නැද්ද? අපේ හිත හරි වේගවත්. මේ ලෝකෙ හැදිලා තියෙන්නේ අපි තව තවත් වේගවත් කරන්න. හැබැයි වේගෙන් යනකොට මොකද වෙන්නේ? අනුතුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. හොඳයි. පාලනයෙන් ගිලිහෙන්න තියෙන ඉඩකඩ වැඩි. හිතන්නකෝ වාහනයක් තියෙනවා කියලා. වාහනේ උප්පරිම වේගෙන් යනවා කියන්නේ 180ට විතර යනවා කියන්නේ. දැන් ඔබට වාහනේ ඔබේ අතේ පාලනයේද තියෙන්නේ.
ටිකෙන් ටික ඔබේ වාහනේ ඔබේ පාලනයෙන් ගිලිහෙන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි අපි වේගවත් වෙන්න අපිට අපිව පාලනය කරගන්න අමාරුයි. තේරෙනවද? ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේකට මේ ක්‍රමේ අපි මේ යන රටාවේ සම්පූර්ණ අනිත් පැත්ත. හොඳයි. අපි වේගයෙන් යමකට ප්‍රතිචාර දක්වනවා ටක් ගාලා. අපේ හැටි ඒක. අපි පුරුදු වෙලා තියෙන එක ඒක. නේ? කවුරු හරි hina උනේ නැත්තම් එක පාට මොකද වෙන්නේ? තරහ යනවා. නේ? දැන් තරහ යන්නේ මහ ලොකු දේවල් ඕනේ නෑනේ අපිට. නේ? hina උනේ නැත්තම් ඇති. කතා කරේ නැත්තම් ඇති. නේ? කකොල වැදුනා නම් ඇති. කෝටින්ම කිව්වොත් අපිව තරහ ගස්සන්න පුංචි මදුරුවකට පුළුවන් නේද? නේ? අපිව කලබල කරන්න පොඩි මදුරුවෙකුට පුළුවන්. ඇයි අපි වේගවත්? සමාජයේ දැන් ටික ටික අපේ වටේ තියෙන පරිසරය හැදෙන්නේ අපි තවත් වේගවත් කරන්න. කොච්චර වේගවත් වෙලාද කියලා බලන්න හිතන්න. සමහර වෙලාවට දැන් ඉස්සර මිනිස්සු දැන් සම්බන්ධතාව ආදර සම්බන්ධතා හදාගන්න. ඉස්සර මිනිස්සු ලියුම් ලියනවා නේද? ලියුම් ලියවහම මොකද කරන්නේ? ලියුමක් ලියලා යවනවා. තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතියට. නේ? යවලා මොකද්ද කරන්නේ? ආයෙ උත්තරයක් එනකන් බලන් ඉන්න ඕනේ. නේ? සතියක් දෙකක් බලන් ඉන්නවා. දැන් මොකද තියෙන්නේ? තමන්ට තියෙන දේ තමන්ට හිතන දේ ටක් ගාලා මැසේජ් එකක් දැම්මා. දාලා බැලුවේ නැත්තම් දාපු වෙලාවේ බැලුවේ නැත්තම් මොකද වෙන්නේ? ගහගන්නේ නැද්ද? බැනගන්නේ නැද්ද? බලලා ඒකට උත්තරයක් දැම්මේ නැත්තම් ඒ වෙලාවේ මොකද වෙන්නේ? ගහගන්නවා. ප්‍රශ්න ඇති වෙනවා. වේගවත් වෙලා. නේ? හොඳට බලන්න. ඔයගොල්ලෝ සමාජ මාධ්‍ය පාවිච්චි කරනවනේ. හල හිතන්නකෝ ඔන්න YouTube එකට ගිහිල්ලා වීඩියෝ එකක් බලන්න පටන් ගත්තා කියලා. වීඩියෝ එක බලන්න වීඩියෝ එක ක්ලික් කරපු ගමන් ඔන්න වීඩියෝ එක ප්ලේ වෙන්නේ නැහැ. කැරකෙනවා. අර නේ? බෆර් වෙනවා කියන්නේ. දැන් මොකද වෙන්නේ? ඉවසීමක් තියනොත්ද? ඇයි මොකද වෙලා තියෙන්නේ? මොකද අපි කලබල වෙන්නේ නැද්ද? කලබල. කොච්චර කලබල වෙනවද කිව්වොත් අපිට අර තප්පර 3 ඇඩ් එක යනකම් ඉන්න ලේසිද අමාරුද? අමාරුයි. අපි තවත් වේගවත් වෙලා. නේ? වේගවත් වෙන්න අපිට අපේ පාලනය නැති වෙනවා. අපේ සිතුවිලි අපිට පාලනය කරගන්න බැරි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා හෙමින් යන්න. තේරුණාද? හැබැයි අපි හෙමින් යන්න බයයි. අපි හිතනවා ලෝකෙ වේගෙන් යනවා. තේරුණාද? ලෝකෙ වේගෙන් යනවා. මම මේ වේගෙට ගියේ නැත්තම් මොකද වෙන්නේ? මට දේවල් නැති වෙයි කියලා. හොඳට මතක තියාගන්න. ලෝකෙ වේගෙන් යයි. හැබැයි අපිටම ආවේනික වේගයක් තියෙනවා පින්වතුනි. තේරුණාද? අපේ ජීවිතවලට ආවේනික වේගයක් තියෙනවා. ඒ වේගෙට අනුව තමයි අපි ජීවිතේ ගමන යන්න ඕනේ. හොඳේ. අපිට අපේ ආවේනික අපිට දරා ගන්න පුළුවන් වේගයක් තියෙනවා. ඔබේ වාහනවලට ඔබට තියෙන වාහනවලට මේ ලෝකෙදී ඌමනා තමන්ට ඕන වේගකින් යන්න පුළුවන්ද? බෑ. ඒ වාහනේට දරා ගන්න පුළුවන් වේගයක් තියෙනවා. ඒ වේගයෙන් එහා පැත්තට පැනපු ගමන් මොකද වෙන්නේ? පාලනයෙන් ගිලිනවා. ඒ වගේ තමයි අපි හැමෝටම වේගයක් තියෙනවා. ලෝකේ වේගින් යයි. හැබැයි ඒකෙන් කියන්නේ ඔබටත් ඒ වේගෙටම යන්න ඕනි කියලා හොඳට හොයලා බලන්න. මට දරා ගන්න පුළුවන් වේගය මොකද්ද? ඒ වේගෙට යන්න. වාහනේ යනකොට හිතන්නකො ඔන්න උත්ත ලොකු උත්තර වේගින් යන වාහනයක් අපිව පහු කරගෙන යනවා. අපි යන්නේ ලෑන්ඩ් මාස්ටර් එක කියලා හිතන්නකො. හරිද? අපි යන්නේ ලෑන්ඩ් මාස්ටර් එක. අපි වේගින් යනවා වාහනයක් පහු කරගෙන. දැන් අපිට යන්න පුළුවන් ද කොච්චර පැගුවා? බෑ. තේරුණාද? හැබැයි අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකක්ද? හොඳ කල්පනාවෙන්. හොඳේ? තමන්ගේ වේගය අඳුරගෙන හොඳ කල්පනාවෙන් මේ මොහොතේ හරි විදිහට හොඳ කල්පනාවෙන් තමන්ගේ පාරේ ගමන යනවා. හොඳේ? තමන්ගේ ගමන යනවා. ඒ ගමන යනකොට ගොඩාක් දුර ගිය හැකි.
වේගෙන් ගිහිල්ලා ටික දුරක් යනවට වඩා නේ හිමීට ගොඩක් දුර යන්න. ඒ වගේ තමයි කලබල නැතුව කලබල නැති වුණොත් අපිට ගොඩාක් දුර යන්න පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යමක් කරන්න කලින් කියන්න කලින් තේරුණාද? හොඳට හිතන්න මම මේ කරන දේ මට යහපතක්ද? හොඳයි. අපි හිතමු කාට හරි ඔන්න කවුරු හරි මොන හරි දෙයක් අපිට කියනවා. දැන් අපේ හිත රිදෙනවා. නේ? හිත රිදිච්ච ගමන් අනිත් පැත්තට දෙන ප්‍රතිචාරය මොකද්ද? මමත් රිදන්න ඕනේ. නේ? මට රිද්දුවා මමත් රිදන්න ඕනේ. සමහර වෙලාවට ඔහොම ප්‍රතිචාර දක්වන්න කියලා තමයි මුළු ජීවිතේම පසුතැවෙන දේවල් සිද්ධ වෙන්නේ. තේරුණාද? හොඳට බලන්න ජීවිත අපේ හැමෝගෙම ජීවිතවල පසුතැවෙන දේවල් වැරදිච්ච තැන් තියෙනවනේ. ඒ වැරදිච්ච තැන හොඳට බලන්න අපි කලබල වෙච්ච තැනක් නෙමෙයිද කියලා. නේ? අපි කලබල වෙච්ච තැනක්. අපි මේ විදිහට හිතපු නැති තැනක්. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යමක් කරන්න කලින් හොඳට හිතන්න මේක මට යහපතක්ද? ඊළඟට හිතන්න කිව්වා මේක අනිත් අයටත් යහපතක්ද? මම මේ කරනකොට මේක මම හිතන්න වචනයක් කියනවා කියලා මම මේක කියන කෙනාට මේක යහපතක්ද? අයහපතක්ද? හොඳට හිතන්න. තේරුණාද? අපි දෙගොල්ලොටම යහපතක්ද අයහපතක්ද කියලා හොඳට කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට තේරුණොත් නෑ මේ කරන දේ මට යහපතක් නෙමෙයි. මේ කරන දේ මම කරන්න ගියොත් මට පසුතැවි ඉන්න වෙන්නේ. හොඳයි. මට පසුතැවි ඉන්න වෙන්නේ. ඒ නිසා මම මේක කරන්නේ නැහැ. මට ඕනේ නැහැ. හොඳයි. අන්න එහෙම හිතලා තමයි කලබල නැතිකම හදාගන්නේ. හැබැයි අමාරුයි. ලේසි නෑ. මේ ධර්මයේ කියලා දෙන කිසිම දෙයක් පින්වතුනි ලේසි නැත. හැබැයි හොඳට මතක තියාගන්න. ජීවිතේට යහපත ලැබෙන දේවල්, පසුතැවීම නැතුව බොහොම ජීවිතේ සුන්දර කරන හැම දෙයක්ම ලේසි නෑ කරන්න. අමාරුයි. කැප වෙන්න ඕනේ. මහන්සි වෙන්න. හොඳට බලන්න. ඉගෙන ගන්න එක ලේසිද අමාරුද? අමාරුයි. කැප වෙන්න ඕනේ නැද්ද? කැප වෙන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ නැද්ද? මහන්සි වෙන්න ඕනේ. නිදි මරන්න ඕනේ නැද්ද? නිදි මරන්න ඕනේ. මහන්සියෙන් කැපවීමෙන් තමයි ඒ දේ කරොත් අපිට යහපත ලැබෙන්නේ. ඒ වගේ තමයි මේ ලෝකේ යහපත් කියලා යමක් තියනවාද? ඒ සියල්ලම කරන දේ කරන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුකරාණි අසාධුනි අත්තනෝ අහිතානිච. තමන්ටත් අනුන්ටත් අයහපත පිණිස පවතින දේවල්, පසුතැවීම පිණිස පවතින දේවල් කරන්න හරිම ලේසියි. යං වේ හිතංච සාදුංච තං වේ පරම දුක්ඛරං. යමක් තියෙනවද තමන්ටත් අනිත් අයටත් යහපත පිණිස පවතින ඒක තමයි මේ ලෝකේ කරන්න අමාරුම දේ. හැබැයි අමාරුවෙන් හරි අපි ඒ දේ කරොත් අපිට ඒක ලොකු වටිනාකමක් තියෙනවා. වටිනාකම දැනෙන්නෙත් යමක් අමාරු වෙනකොට. නේ? හිතන්නකෝ දැන් මැණික් ගල් තියෙන්නේ. ඇයි මැණික් ගල් ඔච්චර වටින්නේ? මොකද්ද ඇයි මැණික් ගල් ඔච්චර වටින්න හේතුව? දැන් මැණික් ගල් වගේ ගලුත් තියෙනවනේ. නේ? හැබැයි ඒවා ඔච්චර වටින්නේ නැහැ. නේ? දැන් මැණික් ගල වගේම ලස්සනට ඒ විදිහටම හදන්න පුළුවන් අපිට ප්ලාස්ටික් වල. නේ? වීදුරු වලත් හදන්න පුළුවන්. හැබැයි මැණික් ගලේ මේ වීදුරු ගලේ ඒ විදිහටම හදපු එකේ ඇයි වටිනාකම් දෙකක්? අමාරුයි හොයාගන්න මැණික් ගල. මිනිස්සු ලොකු කැපකිරීමක් කරනවා. හැමතැනම හොයාගන්න නැහැ. නේ? අපි පාරේ යනකොට කළු ගලක් දැක්කොත් සාක්කුවේ දාගෙන යන්නේ නැහනේ. නේ? කළු ගලක් දැක්කොත් මේ වටිනවා කියලා. ඇයි? හැමතැනම තියෙනවා. වටිනාකමක් නැහැ. මහන්සි වෙන්න ඕනේ නැහැ හොයාගන්න. හැබැයි මැණික් ගලක් දැක්කොත් හැමෝගෙම හිතලයකට වටිනාකමක් ලැබෙනවා. ඇයි රත්තරන් මිනිස්සු ඔච්චර වටිනවා කියලා හිතන්නේ? රත්තරන් හැමතැනම හොයාගන්න බෑ. තේරුණාද? ලේසියෙන් හොයාගන්න බෑ.
ලේසියෙන් හොයාගන්න පුළුවන් නම් යමක් ඒකට ලොකු වටිනාකමක් නැහැ මිනිස්සුන්ගේ. ඒ වගේ තමයි ගුණධර්මත් හරිම අමාරුයි පින්වතුනි ඇති කරගන්න. ඒ නිසායි ගුණධර්ම වලට වටිනාකමක් තියෙන්නේ. හැබැයි ගුණධර්ම ඇති කරගත්තොත් ජීවිතේ වටිනාකමමයි වැඩි වෙන්නේ. අපේ ජීවිතේ වටිනාකම තවත් වැඩි වෙනවා. තේරුණාද? ඒ නිසායි කලබල නැතුව ඉන්න ඕනේ කියන්නේ. හොඳයි. හොඳට මතක තියාගන්න. පරිසරය ඔබේ වටේ තියෙන ඔබේ මේ සමාජය හැදිලා තියෙන්නේ. ඔබව කලබල කරන්න. හොඳයි. හැබැයි මේ කිසිම දෙයකට ඔබව කලබල කරන්න බෑ. ඔබ කලබල නොවී ඉන්න තීරණය කරගෙන ඉන්න තාක්. කාගේ අතේද තීරණේ තියෙන්නේ? තමන්ගේ අතේ. තේරුණාද? ඒ නිසා අපිට මේ ලෝකෙට බැන්නට වැඩක් නැහැ. තේරුණාද? ඇයි ප්‍රශ්නේ තියෙන්නේ? තමන්ගේ ඇතුලේ. අන්නේ තමන්ගේ ඇතුලේ තියෙන ප්‍රශ්නය විසඳන ක්‍රමේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ලෝකේ හද හිටියේ නැත්තේ. දැන් මේ ලෝකේ අනිත් දේවල් ගොඩාක් බාණ්ඩ හැදිලා තියෙන ලෝකේ හදන්නනේ. දේශපාලනේ හැදිලා තියෙන්නේ මොකටද? ලෝකේ හදන්නනේ. නේ? මිනිසුන්ව හදන්නනේ. ලෝකේ හදන්නනේ. ගොඩනැගිලි හදන්නනේ. රටවල් හදන්නනේ. නේ? ඊට පස්සේ විද්‍යාව හැදිලා තියෙන්නේ ඇයි? මොකද්ද? ලෝකේ හදන්න. නේ? අලුත් දේවල් ගේන ලෝකෙට. හැබැයි හිත හදන්න දේශපාලනයට පුළුවන්. බෑ. නේ? විද්‍යාවට පුළුවන් තමන්ගේ හිත හදන්න. ඇතුලේ තියෙන ප්‍රශ්නේ හදන්න. ඒක හදන්න පුළුවන් ධර්මයෙන් විතරයි. තේරුණාද? ඒක හදන්න පුළුවන් ගුණ ධර්ම වලින්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තමන්ගේ ජීවිතේ වටිනාකම වැඩි කරගන්න මෙන්න මේ ගුණ ධර්ම එකතු කරගන්න. ඔබට පුළුවන් නම් හිතන්න හැමදාම උදේ නැගිටලා අද මම පුළුවන් තරම් උත්සාහ කරනවා ලෝකේ මාව කලබල කරන්න හැදුවත් මම කලබල නොවී ඉන්න. පුරුද්දක් ඇති කරගන්න මෙන්න මේක. ඔබට පුරුද්දක් තියෙනවා නම් නිතරම තමන්ගේ මොබයිල් ෆෝන් එක නැත්තම් ජංගම දුරකථනය පාවිච්චි කරන. සමහර අයට ලොකු පුරුද්දක් තියෙනවා මේක. සමහර අය උදේ නැගිට ගමන් මේක තමයි අතර ගන්න. හොඳයි. උදේ නැගිටලා පැයක් යනකම්. හොඳයි. උදේ නැගිටලා පැයක් යනකම් මොබයිල් ෆෝන් එක අල්ලන්න නැතුව ඉන්න පුරුදු වෙන්න. අපිට පුළුවන් කරන්න. හොඳයි. අපේ ඔළුවේ ලොකු බයක් තියෙනවා මේක නැති වුණොත් මට මේක කරගන්න බැරි වෙයි කියලා. නෑ අපිට පුළුවන් උදේ පැය භාගයක්. හිතන්න පැය භාගයක් කියලා. බැරිද අපිට ඔක් කරන්න නැතුව ඉන්න? පුළුවන්. ඒ පැය ඇතුළත ඔබ කරන්න ඔබේ ජීවිතේ සාමාන්‍ය ජීවිතේ ගත කරන දෙයක්. උදේ නැගිටලා පුංචි වෙලාවක් භාවනා කරන්න. පොඩි වෙලාවක්. මහා ලොකු දේවල් කරන්න ඕනේ. ඇස් දෙක පියාගෙන තමන්ගේ මේ හුස්ම රැල්ල තියෙන්නේ. තමන්ගේ හුස්ම වැටෙන හුස්ම රැල්ල තියෙන්නේ. හුස්ම රැල්ල දිහා චුට්ටක් වෙලා අවධානයෙන් බලාගෙන ඉන්න. කරන්න බැරිද? පුළුවන්. නේ? උදේ නැගිටලා ඇස් දෙක පියාගෙන මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා හිතන්න. උදේ පැය. තේරුණා? එතකොට ඔබ දවස පටන් ගන්නෙ මොකෙන්ද? මෛත්‍රියෙන්, කරුණාවෙන්, කලබල නැතිකමෙන් පටන් ගන්න. තේරුණාද? දවස පටන් ගන්න විදිහ, දවස අවසන් කරන විදිහට හරියට බලපානවා. ඒ නිසා අන්න ඒ වගේ පුංචි ගුණ ධර්මයක් හැමදාම ජීවිතේට පුරුදු කරන්න. උදේ නැගිටලා. තේරුණාද? උදේ කාලේ හරිය වැදගත් අපේ ජීවිතේට. උදේ කාලේ අපි කරන දේවල් අපේ ජීවිතේට හරියට බලපානවා. හොඳයි. උදේ කාලේ කරන දේවල් තමයි අපි ගොඩාක් වෙලාවට පුරුදු විදිහට අපිට ලැබෙන්නේ. නේ? දැන් උදේ නැගිටලා අපිට පුංචි කාලේ උදේ නැගිටපු ගමන් පුංචි කාලේ අපිට පුරුදු කරේ මොකක්ද? දත් මදින්න නෙමෙයි. ඈ? දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් දත් මදින්න. නේ? ඊළඟට උදේ නැගිටලා ඔන්න හිතන්න සමහර කෙනෙක් උදේ නැගිටලා හැමදාම මොකක් හරි තරහ යන දෙයක් හැමදාම යාට වෙනවා. නේ? හැමදාම හිත අවශ්‍ය කරනවා. හැමදාම මොක සිද්ධ වෙනවා ඊට පස්සේ. නේ? ඊට පස්සේ හිත ඇවිස්සෙන්නේ නැති දෙයක් ඇවිස්සෙන්නේ නැති වුණොත් එහෙම ඇවිස්සෙන දෙයක් හොයාගෙන ගිහිල්ලා අවශ්‍ය ගන්නවා.
අපි හරි ආසයි අවස්ථ ගන්න හිත. නේ? හැබැයි හිත නිවෙනකොට හිත නිවිච්ච දෙයක් කරන. හිත නිවෙන දෙයක් කරනකොට. හිත නිවෙන වචනයක් අහනකොට. නේද? හිත නිවන දෙයක් හිතනකොට අපිට ඒකෙන් ලොකු සැනසීමක් දැනෙනවා. හොඳයි. නිසා පුරුදු වෙන්න කලබල නැතුව ඉන්න. කලබල නැතුව ඉන්න නම් මොකක්ද එහෙනම් කරන්න ඕන? යමක් කරන්න කලින් කියන්න කලින් තේමද? හොඳට විමසන්න තමන්ගේ. මේක මට යහපත්ද? මට යහපතක් ලැබෙනවද මේකෙන්? මට අයහපතක්ද වෙන්නේ? අනිත් අයට මම මේ කරන දේ නිසා තව කෙනෙකුට කරදරයක් වෙනවද? තව කෙනෙකුගේ ජීවිතය කරදරයකට පත් වෙනවද? හොඳට හිතන්න. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විමසලා යමක් කරන්න. නැත්තම් ගොඩක් වෙලාවට එන්නේ අපි විමසන්නේ නැතුව හිතන්නේ නැතුව කරාට පස්සේ අන්තිමේට හිතනවා මම ඒක හිතලා නෙමෙයි කරේ. සමහර තැන් නැද ජීවිතේ එහෙම මම හිතුවේවත් නෑ මට එහෙම වෙයි කියලා. මම හිතුවේවත් නෑ මං මේ වචනේ කියයි කියලා. ඇයි? අපි හිතන්නේ නැති නිසා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඔන්න කලබල නැතුව අපි පොඩ්ඩක් සංසුන් වෙනවා. නේ? අන්නේ සංසුන්කම ජීවිතේට හරි වැදගත්. ඒ නිසා ජීවිතේ කලබල නැතිකම හදාගන්න මේ ගුණධර්ම හදාගන්න හැම දිනාටම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අපි පුණ්‍යානුමෝදනාව සිදු කරමු. අද දවසේදී සුදම් අරණ සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරන්නේ ජනවාරි මාස 24 වන දින ජන්මදිනයේ යෙදෙන අමාලි පතිරාජ මහත්මියට සෙත් පැතීම පිණිස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි අසංග පතිරාජ මහත්මයා විසින් රැස් කරගන්නට ඉදිනු සියලුම පුණ්‍ය ධර්මයන් අපි ප්‍රථමයෙන් අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය ආශිර්වාදයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණය අද දවසේදී මේ සුදම් මරණ සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරු ඒ ජනවාරි මාස 24 වන දින ජන්මදිනය සමරන අමාලි පතිරාජ මහත්මියට දෙවියෝ දිව්‍ය රැකවරණය සලසා දෙත්වා. ඒ වගේම මෙල්බර්න් නුවර පදිංචි අසංග පතිරාජ මහත්මයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා සහ සම්බන්ධ වුණ නන්අයුරු උපකාර කළ සියලුම දෙනාට දෙවියෝ දිව්‍ය රැකවරණය සලසා දෙත්වා. දෙවියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පුණ්‍යානුමෝදනාවෙන් අපගේ පින්වත් ගුරු දෙවිඳුන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා කියලා කවුරු සාදු කියන්නේ. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. මිය පරලෝකීය ඥාතීන්ට අසංග පතිරාජ මහතා සහ අමාලි පතිරාජ මහත්මිය නමින් මේ ජීවිතේ පුරාත් අනන්ත සසර පුරාත් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ පින්තුන් නමින් මේ ජීවිතේ පුරාත් අනන්ත සසර පුරාත් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු මියගිය ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, වහ සසර දුකින්වත් මිදෙත්වා කියලා කවුරු සාදු කියන්නේ. රැස් කරගන්නට ඉදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. සුජීවත්ව සිටින සියලු පින්වතුන්ට විශේෂයෙන්ම ජනවාරි මාස 24 වන දින ජන්මදිනයේ සමරන අමාලි පතිරාජ මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් මහත්මිය තුනුරුණේ අනන්ත ගුණානුභාවයෙන් දෙවියන්ගේ දේවානුභාවයෙන් රැස් කරන පුණ්‍යානුභාවයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. කරන කියන යහපත් කටයුතු, රැකිරක්ෂා කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ පින්වත් මහත්මියට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේම අද දවසේදී මේ සුදම් මරණ සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි අසංග පතිරාජ මහත්මයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වතුන්ගේ පවුල්වල සිටින සියලුම දෙනාටත්, ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනාටත්, මේ ධර්ම දේශනාවට සහ සම්බන්ධ වුණ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන්, දෙවියන්ගේ දේවානුභාවයෙන් ඒ සියලු පින්වතුන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලැබේවා.
මේ සියලු පින්වතුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා කියලා කවුරු සාදු කියන්නේ. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. මහමෙවුනා වාසී, ලක්වාසී, ලෝවාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, අනගාരിക උපාසික දූපතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත්, යෝගිම් ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඔබ අප සියලුම දෙනාත් උතුම් බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන්, දෙවියන්ගේ දේවානුභාවයෙන් රැස් කරන පුණ්‍යානුභාවයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනය ලැබේවා. ඔබ අප සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. 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 මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.